අර ෂාක් ෆ්ලෙක්සිබිලික්ස් එකක් තියෙන්නේ අර සමර එකේ නියම අර ෂාක්ස් ෆ්ලෙක්සිබිලික්ස් කියලා තියෙන්නේ අර මේ මම ඔයාලට කිව්වේ අර ෆෑන් එක. ඒක තියෙනවා තමයි. ඔය දැන් යන්නේ මෙයාලා ඇවිල්ලා මොකද සමර රේන්ජ් එක ඇවිල්ලා නේද? This is really good. I මේ ගස් බලන්නකෝ මේ 500 pound. ඔව් මට උඩු. ඉස්සෙල්ලා. වතුර ටික දාගන්න. ආ. වතුර ටික යනවා කොහොමද? වතුර යනවා. Arapi. Aku ni. Mana dekai? Mana dekai? මට හතරක් වුණා. Ah, right. No problem. මොකද නැත්නම් ආපහු දෙපා හැබැයි යන්න බෑ. දැන් තියෙන එකයි කාලක් විතර වතුර. අර නැති එකයි කාලක් විතර ඔක්කොම දීවල. Ah, ya. ඔඩ්ඩයි. Empty bottle කොහෙද recycle bin එකට දානවා? ඔව් මේ කලුවනේ. හා. ඔව් වෙනවා. සමහරවිට දවසට හතරක් විතරක් බොනවා. Ah, lah වතුර බොන්නේ හොඳයි. විකාශන මේ වතුර බොන කෙටල් එකකින් රත් කරගෙන මාළ වාතයක් අප්පා ඒක. තේරෙනවද? මේ වතුර ප්‍රතිචාර කරන ගමන් හා. වතුර ඉල්ලනකම් බොන්නේ. ආ. වතුර නැත්නම් බාගෙට කියලා කියලා ආයෙ බාගෙට ඒක කරන්න බෑ. há umas com chapas, mas eu gosto brasileiro. Como se assim a gente. අන්න කිව්වොත් තමයි නාස්ති වෙනවා. ආ. Aku apa lain nama? Roast chicken leg kamu. Bekir apa lain? Roast chicken. Kita logo yang kamu. Excuse me. Venison, yeah? Thank you so much. How much is this one? £9.99 or the 80. Fine on the other side. Oh wow. Amazing. Yeah.
ගොමාවක් ගමුකෝ වෙනසන් මහා රසයිනේ chicken ගෙදරට ගන්නේ ගෙනියනවා. ගෙදරට ගෙනියන්න ගන්නවා. ගෙදරට ගෙනියන්න ගන්නවා. යෝ මට දෙකක් ඕනේ. නෑ තව එකක් ගන්න. ඔයා ගෙවන්න මම සල්ලි දෙන්න තව එකක් ගන්න. පොඩි පොඩි chicken එකක්. ඒක ඒ ටිකට බැටරි බහලා වෙනසන් එක ගමු වෙනසන් පවුන් 10ට පාඩු නෑ ඒක ගෙන්ද එක. පෝක් එකකුත් ගන්න ඉදාම අරන් ගියානේ පෝක් මොකටද ඔව් ඒක නෑ මචං. 13 pound මේක ගමු මේක ගොඩක් ඒක තියෙනවා හොඳයි මස් එක. පාට හොඳයි දැක්ක. සුදු නැතුව මේ සුදු නැතුව ඒක ලස්සනයි මස් එක. පාට තයි මේ තයි එක හොඳයි නේ චිකන් තයි එක හොඳයි නේ පොඩයි ලොකුම පොඩයි හරක් මස් කීයද ටු කොහමද 152යි look wow £100 ඕකේ. කමින්ද එකක් ගෙනියන්න. මේ එක පැක් එකක් නෙමෙයි කිලෝ එකක් වැටෙන්නේ. ඔව් 6 pound 620 නේද මං හිතුවා 179 කියලා. නෑ නෑ. but 2.79 kilos na 2.37 kilo
6. Alah, apa dah? Scanner voi tämmönen pussi. Nää, mäkin freezer එක empty දැන්. ඒකයි මම මේ මස් එකක් ගත්තා. මේ එදා අරන් ගියේ මේක නේ? ඕ. කොහොම ඒක ගමු. ඒක නෑ ලුකෝ මේක ගමු මේක ලාභයි. නේ? ඔව්. මේක ලාභයි නේ? මේක ලාභයි එකයි. Dobra, już. So, 2.20. මේක quality Huh? කීයද මේක එකයි වෙනස? Nas. මොකක්ද වෙනස වෙන දන්නේ නැහැ චමුන්ද මේක ලාභයි. මේක ලාභයි මේක හොඳ quality. Kan. ඔව්. Oh. ඒක ලාභ නේ. 2.2 මේ කිලෝ ගාන වැඩි මේ. කිලෝ ගණනට මස් එකට වැඩි. ඔව්. This is 10% off, 10 pound off the pack, 60. So, 30. £21, 28 pound. Well, yeah. රෙස්ටොරන්ට් එකට ගියාම මේ වගේ රම් ස්ටේක් තියෙනවා. 3ක් පවුන්ඩ් 10යි. රම් ස්ටේක් පවුන් 10ක් දීලා මේ ගන්න පාඩු වගේ මට පේන්නේ. ඒක ගන්න. පවුන් 10ක් දීලා ගන්නවට වැඩිය අර අතන පවුන් 20ක් දෙනකොට කිලෝ 2ක් විතර ගන්න පුළුවන් හරක් මස්. හා? මම හිතන්නේ අර අතන තියෙන කිලෝ 2ක් විතර ගන්න පුළුවන්. මේ එන්න මම පෙන්නන්න. තේරුම නැහැ මම වෙනසෙන් කියන්නේ මේ මොනවාද ගෝන මස් නේ? ඔව්. Shop the little news. So alright, as long as you stop the dairy, I'll ring up dairy and dairy. කොහොමද? 120 pound හරක් මස් එක අරන් යනවා. fast. මේ බලන්න ලොකු මම මේ Aberdeen Angus හරිද? 10% 10 pound off per pack. හරිද? 10 pound off කියන්නේ 43 pound. Okay? මේක high quality නේ. හරිද? මේක මේ කිලෝ 1යි මේක ඕනෙලා ගන්න පුළුවන්. ඒක කන්න. ඒ මස් එක. මේක ඕනෙලා කියලා ගන්න පුළුවන්. ඒක බුදුවට. තමස් කියලා කරන්නේ නැහැ. කපන තා කියලා හරි. He must have went back to sleep because I was ringing him through the night, 11 o'clock at night.
ඉතින් ඒකත් රට දෙන්නේ නැහැ. ඉතින් හිතගන්න. හා? ඉතින් හිතගන්න. ලොකෝ මේ කිලෝ ඉස්සෝ ලාභ නැද්ද? දවස් දෙකක් ඇතුළත කන්න ඕනේ. ඉස්සෝ ඒක ලාභ නැද්ද? 11යි ගාණක්. හරි කොම්බේ ගානක් කො. So මේ 2030 කියන්නේ මොකක්ද? ඒ කියන්නේ 30ක් තියනවා මේක ඇතුලේ. ඔව් 20ක් හරි 30ක් හරි. ඕකේ. මේක අහලා තියෙනවා මේක රිෆ්‍රිජ් කරලා මේ දවසෙන් කන්න ඕනේ. ඒකයි කියන්නේ. මොනවද අලි කරන්නේ අර ගෑණි? බම්බුවක් තමයි. යල්ලකෝ යා කතා කරා. ඌත් කරගෙන ඒකට තමයි. හා? තෙල්ල කරාපු නැද්ද? 6 pound. 5 literද? ඔව්. කමින්ද? ඔව්. අපේ මගේ ෆ්‍රීසර් එකේ ස්වීට් කෝන් බෑග් එකක් තියෙනවා. ඕකේ. අර බිත්තරයක් ගන්න මුල්ලා බොක්ස් එක. පොඩි කෙනාට අර පොඩි වෙනකොට දෙනවා. ඒකෙන් භාගයක් තියෙනවා. ඒක අරන් යන්න මම no problem. ඒක ස්වීට් කෝන් එක ඔක්කොම අරන් යන්න. ඔව්. බොරු වැඩක් නැහැ. ඔයා ගෙවන්න මම සල්ලි ගෙනත් දෙන්නම් ආ. මට ඒක වැඩක් නැහැ. ඒක තියාගෙන වැඩක් නැහැ. ආව අලුත් තියා. මේ තියෙන්නේ $8.49. $8.49 30 eggs not bad. $8.49 no VAT. $8.49 30 eggs not bad. අනික එක free range එක. Alpo itti. Tesco එකේ තියෙනවනේ ඉතින් මගේ ඩිස්කවුන්ට් එක තියෙනවනේ. හරි? Tesco එකේ මගේ ඩිස්කවුන්ට් එක තියෙනවනේ. මේ මොනවද? හා? salsa නේ.
පාස්ට කන්න නැද්ද? ඒ දෙන්න. ඒවල් අතන විතර සාමාන්‍ය ස්ටොක් කරගන්න බෑනේ ඕන. ගන්න. මේ හල්දාගේ දාන්න. මේක 14.99 it's not bad 10 cost. මේක කැඩලා මේ. Luego por ahí. මේකෙන් භාගයක් තියෙන අපේ ගෙදර. එයාකට ආස නැහැ. එහෙනම් මොකද ගන්නේ? එයාට ඕනේ කිව්වම අර බීෆ් මොකද්ද ෆ්ලේවර් එක? මේක නේ බීෆ්. මේකද? මේ රාමන් නේ? ඔව්. ඒක 10ක් තියෙනවා නේ. මේක ගමු. ඒක. ලෑ යා කනවා සර. That's it. Nothing else. Chia seed me? Very good. Healthy. Just a bigger. Dice Coco cosas de ayer. Mayonnaise 5 liter. Pacific red salmon in oil, already here. Wow. Make a Rio. මේවත් ඒක හරියන්නේ නැහැ. ඒක සලාඩුත් තියෙනවා. මේක normal එක නැද්ද මේකේ? Normal Rio. මේක නිකන් anchovies වගේ නේද? සීන් එක. sardine. yang ada alkohol තියෙන පැත්තට මම මේ ෆිල්ම් කරනවා ඒක පොඩ්ඩක් පැත්තට පොඩ් කරගෙන alkohol දැන් එහා පැත්තේ එහෙම යංගෝ නිකන් එහා පැත්තට නිකන් ගිහලා එනවා the coyotes riding in the alcohol orang gila nih अभी बस यहाँ पे थे कॉफी kita sama sekali हाँ
අපිට තමයි සල්ලි නැත්තේ කිව්වා. ඕකේ හා. මම හිතා ඉස්සරහ තමයි වෙලා ඔක්කොම. ඒ ගෑණි දැන් නැතුව. නෑ අපි යන් ඕන නැහැ මල්ලි කම්මේ ගත්තා. මට අර බයිනුත් එක්ක තියෙන්නේ නේද ඉස්සරහ මට වෙන්නේ. මතක නෑ නෑ සාමාන්‍යයෙන් එතන බයින් එහෙම තිබිලා